අර ඒවල තිබිච්ච ලින්ක් එක ක්ලික් කරාම මෙන්න මේ වින්ඩෝ එකට එනවා. ඒකේ මන් දීපු යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි මම ඒවල තියෙන මෙතන මේ ලින්ක් එක. මෙන්න මේ ලින්ක් එක. මේ තියෙන client webx කියන ලින්ක් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඒකේ යූසර් නේම් එක විදිහට මෙන්න මේ ඊමේල් ඇඩ්‍රස් එකයි යට තියෙන පාස්වර්ඩ් එකයි ටයිප් කරලා මෙන්න මෙතෙන්ට යූසර් නේම් එක දාන්න. ඊට පස්සේ පාස්වර්ඩ් එකට මේක දාන්න. මේක දාලා ලොග් වෙන්න මේකට. මේක ස්පේස් එකක් આવුත් ඒ ස්පේස් එක ක්ලියර් කරන්න නැත්නම් ලොග් වෙන්න දෙන එකක් නැහැ. ලොග් වුණාට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එන්නේ. මේකේ ගිහිල්ලා මේ place a new order කියන එක යන්න. place a new order කියන එක ක්ලික් කරන්න. මෙතෙන්ට ගියාම දැනටමත් පෙන්නනවා මේ මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් යන්න වෙබ් හොස්ටින් කියන එක මෙන්න මේක පළවෙනි ඔප්ෂන් එක 0.6 තියෙන එක මේක ක්ලික් කරන්න රයිට් ඒක ක්ලික් කළා ඒකෙන් යන්න මෙන්න මේ සිල්වා කියන එකට මෙන්න මේ recommended කියලා තියෙන සිල්වා කියන එකට ඒක get started කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඒකේ අපි බාස්කට් එකේ පෙන්නන අයිටම්ස් දෙකක් තියෙනවා මෙන්න මෙතන. මේ තියෙන්නේ මම දාපු ඇඩ් කරලා තියෙන මේ බිල් එක නැත්තම් අපේ අයිටම්ස් ටික මේකේ තියෙනවා. මේක ක්ලික් කරාම අපි පෙන්නනවා මෙන්න බාස්කට් එකේ ටෝටල් එක ඩිස්කවුන්ට් එක ඔක්කොම ඩිස්කවුන්ට් එක $83ක් තියෙනවා. 84ක් විතර. එතකොට අපිට පේමන්ට් එක කරන් තියෙන්නේ බාස්කට් ටෝටල් එක මෙන්න මේ ගාන පේමන්ට් එක කරන් තියෙන්නේ. මේකේ වෙබ් හොස්ටින් එක තියෙනවා අපි ධම්මික gii කියලා .com කියන ඩොමේන් එකත් අරගෙන තියෙනවා. ඒක මේ ෆස්ට් ඉයර් එකේ ලොකු ගණක් අඩු වෙලා තියෙන්නේ. සෝරි මේක තියෙන හොස්ටින් එක මේ තියෙන්නේ ඩොමේන් එක. මේකට ඩිස්කවුන්ට් එක තියෙන $4 ගණක් විතර වෙట్లా තියෙන්නේ. ওই දෙක තමයි බාස්කට් එකේ තියෙන්නේ. මෙතෙන්ට ඇවිල්ලා ප්‍රොසීඩ් කරන්න ප්‍රොසීඩ් ටු චෙක් අවුට් කියන එකට ගිහිල්ලා ඔබගේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස් ටික දාලා මේකේ පේමන්ට් එක කරන්න. එතකොට මේ account එකේ access එනවා මට. මට ඒ ටික කරලා පොඩ්ඩක් කෝල් එකක් දීපන් මචං. හරි රයිට්.